Welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න වෙනදා වගේම අපි දෙන්නගේ පුංචි දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. දෙන්නටම පොඩි වැඩ වගේක් තිබ්බා වීකෙන්ඩ් එකේ කරගන්න. So ඉතින් අපි ඩිසයිඩ් කරා ගෙදර හිටියොත් ඕක වෙන්නේ නැහැ. ඒ හින්දා කැෆේ එකට ගිහින් කරමු කියලා. සුපුරුදු පරිදි ඉතින් අපි මේ ටුක් එකක් දාගෙන යන්නේ බරිස් එකට. කොහොම හරි ඉතින් ඔන්න අපි ආවා කොෆි දෙකත් ඕඩර් කරලා කොෆි දෙක එනකන් අපි දෙන්න වැඩ පටන් ගත්තා. අපිට ආස හිතුණා මාර්ච් try කරන්න ඕනේ කියලා. This is our first time. So බලන්නකෝ ඒකේ first impression එක නම් අවුලක් නැහැ. ගොඩාක් sweetness එකක් තියෙනවා. මට දන්නේ නැතුව තමයි මම sugar දාගත්තේ. sugar නැතුවත් බොන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක Japanese traditional green tea එකක්. ඉතින් ඔහොම වරුවක් විතර අපේ වැඩ ටික කරගත්තා. ඊට පස්සේ ලන්ච් එකට Sunday KFC ප්‍රොමෝෂන් එකක් තියනවා දැක්කා guys. ඒක try කරලා බලන්න කියලා තමයි හිතුවේ. ඔන්න ඉතින් අපි දෙන්න KFC එකට ආවා. ඕඩර් එක දාලා ඕඩර් එක එනකන් ටිකක් වෙලා ඉන්න උනා. එක හම්බුණා. ඉතින් මේ තකහනියේ ගෙදර යන්නේ මෙයා ඉතින් ක්‍රිකට් ෆෑන් නේ. මේ දවස්වල IPL නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඊළ තමයි අපේ ලන්ච් එක ගත්තේ. ඔයාලට දෙයක් කියන්න ඕන. මේ KFC ප්‍රොමෝෂන් එකේ නම් තිබ්බේ රයිස් 4යි chicken 8 pieces. හැබැයි ග්‍රේවි නම් මොකොත්ම හම්බුනේ නැහැ. මට ඇත්තටම ග්‍රේවි නැතුව කන්න බෑ. ඒ හින්දා ගෙදර තිබ්බ ග්‍රේවි එකක් හදාගෙන තමයි මම කෑවේ. මාරි මේකට අපි දෙන්නට ගියා 3590ක්. ඇත්තටම මේකට තව මොන හරි තිබ්බනම් මාරම වටිනවා. ඩෙසර්ට් එක ඔයාලා කාලා තියනවද එලිෆන්ට් හවුස් එකේ අලුතෙන් ආපු පැණි කුරුම්බා අයිස්ක්‍රීම් එක? try කරලා බලන්න. ඒක රසයි. අපි නම් try කරා. එහෙනම් ඉතින් අදට එච්චරයි. අමතක කරන්න නැතුව මාව subscribe කරලා support එකක් දෙන්න. Bye guys.